සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අස්වැසුම ප්‍රතිලාභීන්ට අලුත් ආරංචියක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඉතින් අද නම් දුක හිතෙන කතාවක් තමයි මම අරගෙන ආවේ ඔයාලට. අස්වැසුම මුදල් ගෙවීම නතර කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ 2026 6 වෙනි මාසේ වෙනකන් විතරයි අස්වැසුම් මුදල් ගෙවන්නේ. 7 වෙනි මාසේ ඉඳලා අස්වැසුම් මුදල් ගෙවීම නතර කරනවා කියලා තියෙනවා පළවෙනි අදියරේ අස්වැසුම ප්‍රතිලාභීන්ට. ඉතින් ඒක නතර කරන්නේ සමීක්ෂණයක් තියලා ගෙවල් වලට ඇවිල්ලා විස්තර ඔක්කොම ගන්නවා. ඉතින් ඒ විස්තර අරගෙන සුදුසුකම් තියන අයට තව දුරටත් අවුරුදු 3ක් වගේ කාලයක් එහෙම අස්වැසුම් මුදල් ලබා දෙනවා. සුදුසුකම් නැති අයට අස්වැසුම් මුදල් ගෙවීම නතර කරනවා. ඉතින් රජයෙන් දැනට ලැබිලා තියෙන ආරංචිය අනුව තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ගෙන ආවේ. සමහර විට මේ දින වකවානු වෙනස් වීමක් සිදු වුණොත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. සමහරට මේ අවුරුද්දේ ගෙවලා ඊළඟ අවුරුද්දේ ඉඳලා නතර කරයිද? එහෙම වුණොත් මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. දැනට ලැබිලා තියෙන ආරංචි වල හැටියට 6 වෙනි මාසේ වෙනකන් අස්වැසුම පළවෙනි අදියරේ අයට ගෙවීමක් සිදු කරනවා. 7 වෙනි මාසේ ඉඳලා අස්වැසුම් මුදල් ගෙවීම නතර කරනවා කියලා තමයි ආරංචිය ලැබිලා තියෙන්නේ. ඉතින් ජූනි මාසෙත් බොහෝ දුරට අස්වැසුම් මුදල් 15 වෙනිදා වගේ වෙනකොට සිස්ටම් එකට වැටෙනවා කියලා තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මම මේ පිළිබඳ තොරතුරු ඔයාලට ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් ඔයාලා අස්වැසුම ලැබිය යුතු පිරිසක් නම් ඔයාලට ලැබෙන්නේ නැතිව මේ කපා හැරලා නම් ඔයාලට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරලා ඔයාලට ඒක අත්‍යවශ්‍යයි කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා ඒ සම්බන්ධ නිලධාරියෙක්. එතුමා හමු වෙලා ඒ පිළිබඳ මේ විස්තර දීලා නැවත හදා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැනට ලැබිලා තියෙන ආරංචි වලට අනුව 6 වෙනි මාසේ විතරයි අස්වැසුම් මුදල් ලැබෙන්නේ පළවෙනි අදියරේ අයට. ඉතින් බොහොම ස්තුතියි. අලුත් ආරංචියක් ලැබුණු ගමන් මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න.